හිතනවා කෙල්ලෙක්ව ආකර්ෂණය කරගන්න නම් සල්ලි, ලස්සන පෙනුම හරි, ලොකු පවුල් පසුබිමක් හරි තියෙන්නම ඕන කියලා. ඒ දේවල් වල පොඩි වාසියක් තිබ්බත් ඇත්තම මනෝවිද්‍යාව තියෙන්නේ ඔයාගේ වැලියු එක. නැත්තම් ඔයාගේ පෞරුෂය ඇතුලේ. ඇයි සමහර කොල්ලෝ පස්සෙන් කෙල්ලු වැටිගෙන එන්නේ? ඇයි සමහර කොල්ලෝ කොච්චර try කළත් හැමදාම රිජෙක්ට් වෙන්නේ? මේක මැජික් එකක් නෙවෙයි. මේක evolutionary psychology. නැත්තම් මිනිස් පරිණාමයත් එක්ක හැදුණු දෙයක්. අද මම ඔයාට කියලා දෙනවා පස්සෙන් දුවන එක සහ මුලින්ම නතර කරලා පිරිමියෙක් විදිහට ඔයාගේ ආකර්ෂණය උපරිම කරගන්න පුළුවන් ඊටමත් ගැඹුරු රහස් 6ක්. මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් හිටියොත් ඔයාට තේරෙයි මෙච්චර දවස් ඔයා කොතනද වරද්දගත්තේ කියලා. පළවෙනි සහ ප්‍රධානම රහස තමයි ස්කෑසිටි. ඒ කියන්නේ හිඟකම. මනෝවිද්‍යාත්මකව මිනිස්සු හැමදාම වැඩිපුර වටිනාකමක් දෙන්නේ ලේසියෙන් ලබා ගන්න බැරි දේවල් වලටයි. උදාහරණයකට හිතන්න රත්තරන් වලට මෙච්චර වටිනාකමක් තියෙන්නේ ඒක ලෝකේ හිඟ නිසයි. වැලි වලට වටිනාකමක් නැත්තේ ඒක ඕනෑතරම් තියෙන නිසයි. ඔයත් ඔයාගේ කාලය වැලි වගේ හැමෝටම ඕනෑම වෙලාවක දෙනවනම් ඔයාගේ වටිනාකම නැති වෙනවා. ගොඩක් කොල්ලෝ කරන ලොකුම වැරද්ද තමයි කෙල්ලෙක් මැසේජ් එකක් දාපු ගමන් කරන වැඩ ඔක්කොම දාලා ෆෝන් එක අතට අරන් තප්පරයෙන් රිප්ලයි කරන එක. ඔයා එහෙම කරද්දී එයාට දැනෙන්නේ ඔයාට ජීවිතේ කරන්න වෙන කිසිම වටිනා වැඩක් නෑ කියලා. ඔයාට ඔයාගෙම කියලා ඉලක්ක වැඩ රාජකාරී තියෙන්න ඕන. ඔයා වැඩක් කරන වෙලාවට ඒක ඉවර කරලා එයාට රිප්ලයි කරන්න. "සෝරි, මම වැඩක හිටියේ, දැන් තමයි ෆ්‍රී උනේ" කියලා කියන පිරිමියෙක්ට තියෙන ගෞරවය වැඩි. එයාට දැනෙන්න ඕන ඔයාගේ කාලය කියන්නේ එයාට නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. එයා ඒක earn කරන්න ඕන දෙයක් කියලා. ඔයා කාර්යබහුල වෙන තරමට ඔයා එයාට දෙන ඒ පොඩි කාලයේ පවා එයා ගොඩක් අගය කරන්න පටන් ගන්නවා. දෙවනි රහස තමයි the power of no. ලංකාවේ ගොඩක් කොල්ලෝ හිතන්නේ කෙල්ලෙක් කියන හැම දෙයකම ඔව් කිව්වොත් එයා කැමති වෙයි කියලා. ඒකට අපි කියන්නේ nice guy syndrome එක කියලා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි මචන්. හැම දෙයකම හා කියන පිරිමියෙක් පේන්නේ පෞරුෂයක් නැති, කොන්දක් නැති කෙනෙක් විදිහටයි. ගැහැණු ළමයි කැමති තමන්ගේම මතයක් තියෙන පිරිමින්ට. එයා යෝජනා කරන දෙයක් ඔයාට අපහසු නම් නැත්තම් ඔයා එකට ඇත්තටම කැමති නැත්නම් ඒක බය නැතුව කියන්න. "නෑ, මම ඒකට කැමති නැහැ. අපි මේ දේ කරමු" කියලා කෙලින් කියන්න. එතකොට එයාට දැනෙනවා ඔයා කියන්නේ තීරණ ගන්න පුරුවන්, පෞරුෂයක් තියෙන කෙනෙක් කියලා. මේකෙන් එයාට ඔයා කෙරෙහි තියෙන ගෞරවය වැඩි වෙනවා. හැම වෙලේම එයාට එකඟ වෙන්න එපා. ඔයාගේ ස්වාධීනත්වය පෙන්වන්න. පිරිමියෙක් විදිහට ඔයාට බවුන්ඩරීස් තියෙන්න ඕනේ. තුන්වෙනි රහස තමයි ඔයාගේ පෙනී සිටීම. මේක වචනයක්වත් නොකියා ඔයා ගැන ගොඩාක් දේවල් එයාට කියන්න පුළුවන් ක්‍රමයක්. හිතන්න, ඔයා කෙල්ලෙක් එක්ක කතා කරනකොට බිම බලාගෙන, ඇඟ ඇතුළට නමාගෙන, අත් දෙක සාක්කුවේ දාගෙන ඉන්නවා නම් ඒකෙන් පේන්නේ ඔයා හරිම ලැජ්ජාශීලී, බය වෙච්ච කෙනෙක් කියලා. කතා කරනකොට එයාගේ ඇස් දෙක දිහා කෙලින් බලලා කතා කරන්න. ඒකෙන් ඔයාගේ ආත්ම විශ්වාසය පේනවා. හැබැයි ඒක රවණම වගේ නෙවෙයි, සංසුන්ම කරන්න ඕනි දෙයක්. ඔයාගේ උරහිස් දෙක පළල් කරලා කොන්ද කෙලින් තියන් ඉන්න. ඒ වගේම සංසුන්ම සහ හිමින් කතා කරන්න. කලබල වෙලා වේගයෙන් කතා කරන එකෙන් පේන්නේ ඔයා නර්වස් වෙලා ඉන්නවා කියලා. ඔයා කාමරයකට ඇතුළු වුණාම ඔයාගේ ඒ ප්‍රෙසන්ස් එක හැමෝටම දැනෙන්න ඕනේ. ගැහැණු ළමයි හැමදාම ආකර්ෂණීය වෙන්නේ තමන්ව ආරක්ෂා කළ හැකි ශක්තිමත් පෞරුෂයක් තියෙන පිරිමින්ටයි. හතරවෙනි රහස තමයි ඇහුම්කම් දීමේ කලාව. ගොඩක් කොල්ලෝ කරන ලොකුම වැරද්ද තමයි කෙල්ලෙක් එක්ක ඉන්නකොට තමන්ගේ වීරකම් ගැන විතරක් පුරසාරම් දොඩවන එක. "මම අරක කළා, මම මේක කළා" කියලා තමන් ගැන විතරක් කියවන එකෙන් වෙන්නේ එයාට ඔයාව බෝරිං වෙන එක. ඒ වෙනුවට එයාට කතා කරන්න ඉඩ දෙන්න. එයා කියන දේට අවංකවම ඇහුම්කන් දෙන්න. මනෝවිද්‍යාවේ හැටියට මිනිස්සු වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ තමන්ව තේරුම් ගන්න පුරුවන් අයටයි. එයා ප්‍රශ්නයක් කියනකොට
ඒකට එකපාරටම විසඳුම් දෙන්න යන්න එපා. ඒ වෙනුවට එයාගේ හැඟීම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔයාට ඒ වෙලාවේ ලොකු පීඩනයක් දැනෙන්නේ නැති නේද? වගේ දෙයක් ඇහුවොත් එයාට දැනෙනවා ඔයා ඇත්තටම යාව තේරුම් ගන්නවා කියලා. Tamanව තේරුම් ගන්න පිරිමියෙක් ළඟ ගැහැණු ළමයෙක්ට ලොකු මානසික නිදහසක් සහ ආරක්ෂාවක් දැනෙනවා. පස්වෙනි රහස තමයි මිස්ට්‍රි නැත්තම් අභිරහස් බව. ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම පළවෙනි දවසම කියන්න යන්න එපා. ගොඩක් අය කරන වැරද්දක් තමයි Tamanගේ අතීතය, Tamanගේ ප්‍රශ්න, Tamanගේ ප්ලෑන්ස් ඔක්කොම එකපාර විවෘත කරන එක. එතකොට එයාට ඔයා ගැන ඉගෙන ගන්න තව දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. චිත්‍රපටියක වගේම ජීවිතෙත් කුතුහලය තියාගන්න. ටිකෙන් ටික එයාට ඔයාව හඳුනා ගන්න ඉඩ දෙන්න. ඔයා අද මොකද කළේ කියලා ඇහුවම නිකන් හිටියා කියනව වෙනුවට මම අද අලුත් වැඩක් පටන් ගත්තා. ඒක ඉවර වුණාම මම ඔයාට කියන්නම් වගේ දෙයක් කියන්න. එතකොට එයාට හිතෙනවා මොකද්ද මේ වැඩේ කියලා. ඒ කුතුහලය තමයි එයාව ඔයා ගැන දිගටම හිතන්න පොළඹවන්නේ. හැමදේම කියන්න එපා. සමහර දේවල් එයාට හොයාගන්න ඉඩ හරින්න. අන්තිම සහ වැදගත්ම රහස. මචං, මේ කිසිම මනෝවිද්‍යාත්මක රහසක් වැඩ කරන්නේ නැහැ. ඔයා මූලිකවම ශක්තිමත් පිරිමියෙක් නෙවෙයි නම්. ඔයාගේ ශරීර සෞඛ්‍ය, ඔයාගේ අධ්‍යාපනය සහ ඔයාගේ වෘත්තිය දියුණු කරගන්න මහන්සි වෙන්න. පිරිමියෙක් විදිහට ඔයා දියුණු වෙනකොට, ඔයා ජයග්‍රහණ ලබනකොට, ඔයා ළඟින් එන ඒ වයිබ් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඔයා පිරිසිදුව ඉන්න, හොඳට ඇඳ පැළඳ ඉන්න, හොඳ සුවඳක් තියෙන පිරිමියෙක් වෙන්න. ඔයා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න මහන්සි වෙනවා දකිනකොට ඒක තමයි ගැහැණු ළමයෙක්ට පේන ලොකුම ආකර්ෂණය. මතක තියාගන්න, ඔයා වටිනාකමක් තියෙන කෙනෙක් වුණොත් ඔයාට කාපස්සෙවත් දුවන්න ඕනේ වෙන්නේ නැහැ. සුදුසු මායා ඔයාව හොයාගෙන එයි. ඉතින් මචං, මේ කරුණු 6 ඔයාගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. මේක එක දවසින් කරන්න බෑ. හැබැයි ටිකෙන් ටික පුරුදු වෙන්න. මේ වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාට මීට කලින් වැරදුණු තැන මොකද්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේම ඔයාගේ පෞරුෂය දියුණු කරගන්න පුරුවන් වීඩියෝස් දිගටම බලන්න මගේ channel එක subscribe කරන්න. තවත් වටින වීඩියෝ එකකින්